මදක්ක ලෝක බැංකුවේ නිවේදනයකින් කියනවා බිඳ වැටුණු රටවල් ගොඩනැගීමේදී වේගවත්ම භාවය අත්පත් කරගත්තු රාජ්‍යයක් ශ්‍රී ලංකාව කියන නාමය අපට ලබා දී තිබෙනවා. වැදගත් සාධක. ඒ නිසා ඉතාමත් ස්ථාවරව මේ ගමන අපි යමින් තිබෙනවා. එළියේ කුඩා කුඩා දේශපාලන කැළඹිලි තියෙනවා. බලන්නේවත් නැහැ. වීදි සංචාරය යන නායකයෝ ඉන්නවා. ඒක කමක් නැහැ. ගියපුවාවයි. නීතිය ක්‍රියාත්මක වුණාට පස්සේ නීතියට අභියෝග කරන නායකයෝ ඉන්නවා. කාටවත් නීතියට අභියෝග කරන්න බෑ. අපි හැමදෙනාම නීතියට යටත් කරනවා. පාර්ලිමේන්තුවේ නීතිය සම්මත වුණාට පස්සේ ඒ නීතියට සමච්චල් කරන නායකයෝ ඉන්නවා. නෑ හැමදෙනාම මේ නීතියට යටත් බව මතක තබා ගන්න. මේ පාර්ලිමේන්තුවේ මේ සම්මත කරන නීතීන් අපේ රටේ පැරණි ගතානුගතික දේශපාලන අධිකාරීන් වෙත හිස් පුම්බා අත්තරලද චරිත වෙත ලබා දී තිබෙන වරප්‍රසාදයන්. කිසිසේත්ම අපේ ජනතාව කිසිදු මුදලක් ඒ වෙනුවෙන් වැය බරකට නොදරිය යුතුයි. කිසිදු මුදලක්. අපි සියල්ල පිරිසුදු කරනවා. අපිට අවශ්‍යයි දියුණු දේශපාලකයෙක්, දියුණු පුරවැසියෙක්. අපිට කිසිසේත්ම අවශ්‍ය නැහැ වන්දනාමාන කරන පුරවැසියෙක්. අවශ්‍ය නැහැ. අපිට අවශ්‍යකම තියෙන තම තමන්ගේ වගකීම. ජනාධිපතිවරයා හැටියට මට මගේ වගකීම. මාර්ග සංවර්ධන අධිකාරී සභාපතිවරයා හැටියට ඔහුගේ වගකීම. සාමාන්‍ය අධිකාරීවරයා හැටියට ඔහුගේ වගකීම. ලේකම්වරයා හැටියට ඔහුගේ වගකීම. හාමුදුරන් වහන්සේලා ආගමික නායකයින් හැටියට ඔබතුමාලගේ වගකීම. ඔය වගකීම්ල සිටු කරන පුරවැසි සමාජයක් අපිට අවශ්‍යයි. හැබැයි අපේ සමාජය නිර්මාණය කළ තිබුණා දේශපාලන අධිකාරිය ඒ වගකීම ලෙස හුවා දක්වන වෙනුවට ඒ වන්දනාමාන කළ යුතු රාජත්වයට ඔසවා තැබිය යුතු පුරවැසියන් බියභාවයට පත් කළ යුතු බිය කරා මිනිස්සු මත බය කරා මිනිස්සු මේ දේශපාලන අධිකාරිය. ඒ විදිහට තමයි මේ සමාජය ගොඩනැගිලා තිබුණේ. අපි ඒ වෙනුවට දියුණු පුරවැසියෙක් දියුණු දේශපාලකයෙක් නිර්මාණය කරනවා. ලෝකේ දියුණු වෙච්ච හැම රටකම දේශපාලන අධිකාරියේ දියුණුව වගේම පුරවැසියාගේ දියුණුව වැදගත්. පුරවැසියා පැරණි ගතානුගතික සාම්ප්‍රදායික දන නමස්කාර කරන දකින තැන වැඳ වටින දේශපාලකයට බියමුසු හැඟීමකින් කටයුතු කරන පුරවැසියෙක්ගෙන් රටක් ඉස්සරහට යන්න බෑ. රටක් ඉස්සරහට යන්න පුළුවන්කම තිබෙන්නේ දියුණු පුරවැසියෙක්ගෙන්. අන්නේ දියුණු පුරවැසියා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන අධ්‍යාපන ප්‍රසංස්කරණ අපි ඇති කරනවා. ඕන හොඳ දියුණු පුරවැසියෙක්. හැම කෙනාම තමන්ගේ අභිමුඛව ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕන. රාජ්‍ය නිලධාරියට තමන්ගේ දේශපාලන අධිකාරිය විසින් ගනු ලබන වැරදි තීන්දුවක් තිබෙනවා නම් ඒ ප්‍රශ්න කළ යුතුයි. එම සංස්කෘතියක් අපේ රට අවශ්‍යයි. අපේ රටේ තිබුණු කුමන සංස්කෘතියද? දේශපාලන අධිකාරියට යටත් වුණු රාජ්‍ය සේවයක්. ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේදී කිසි නිලධාරියෙක් කට අරින්නේ නැහැ. අමාත්‍යවරයාගේ සාකච්ඡාවේදී කිසි නිලධාරියෙක් කට අරින්නේ නැහැ. මේ අපේ රාජ්‍ය සේවය තිබුණේ. අපි දන්නවා ඒ ශාස්ත්‍රවල අය. ඒ ශාස්ත්‍රවල එක්ස්පර්ට්ලා මුදල් අමාත්‍යාංශ නිලධාරී ඒ ආර්ථික පිළිබඳව අධ්‍යයනය කරපු, අත්දැකීම් ගත්තු, හැදෑරීම් කරපු ඒ පිළිබඳ නිපුණතාවයක් තියෙන අය. මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරී ඒ පිළිබඳ වැඩ කරපු, ඒ පිළිබඳ අධ්‍යයනය කරපු, ඒ පිළිබඳ නිපුණතාවයක් තියෙන අය. ඒ අයගේ කට වහලා, ඒ අය නිහඬ කරලා, ඒකල බියටපත් කරලා දේශපාලන අධිකාරිය උඩින් යකඩ සපත්තුකින් යට කරපු රාජ්‍ය සේවක ඉස්සරහට යන්න බෑ. ඔබ එහි නිපුණතාවයක් තිබෙනවා නම් ඔබගේ අදහස්, ඔබගේ යෝජනා විවෘත සංවාදයට භාජනය කරන නව සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය හැමතැනම මෙවැනි සංස්කෘතියක් ඕන. අන්න එවැනි සංස්කෘතියකට විතරයි දියුණු ජාතියක් නිර්මාණය කරන්න පුළුවන්කම තිබෙන්නේ. අපිට ඉතිහාසයක් පිළිබඳව, ඉතිහාස අභිමානයක් පිළිබඳව, ඉතිහාස ප්‍රෞಢත්වයක් පිළිබඳව අපි කතා කරනවා. වර්තමානයේ බිඳ වැටුණු මනෝභාවයක සමාජය. ඉතිහාසය මෙහෙමයි, අපේ රජවරු මෙහෙමයි, අපේ තාක්ෂණය මෙහෙමයි, අපේ ප්‍රෞಢත්වය මෙහෙමයි, අපේ ලිඛිත ඉතිහාසය මෙහෙමයි. කොච්චර දේවල් කතා කරනවද? හැබැයි ඉතිහාසයේ ප්‍රෞಢත්වයක් ගැන කතා කරන්නේ වර්තමානයේ කොඳු සිඳගත් මිනිස්සු. දැනුත් පේනවා සමහර තැන්වල. වැඳ යනවා. මම කියන්නේ. කොඳු සිඳගත් මිනිස්සුන්ට දියුණු ජාතියක් වෙන්න බෑ. ප්‍රශ්න කරන, තමගේ අදහස් නිර්භයව කියන, පොදු සාමික ක්‍රියාදාමයකට එකතු වෙන, පොදුවේ රට පුරවැසියා පිළිබඳ කල්පනා කරන, අනිකාගේ වේදනාවට තමන්ට සහකම්පනයක් ඇති වෙන දියුණු මිනිස් සමුදායකින් විතරයි දියුණු ජාතියක් හදන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරනවා
ලෝකයේ දියුණු රටක් ලෝකයේ දියුණුතම ජාතිය ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමේ